හායි කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ පැණි ආප්ප හදන්නේ කොහොමද කියලා. ඉතින් මේක හාල් පෙඟෙන්න දාලා කොටලා වද වෙන්න දෙයක් නැහැ. ඉතින් ඉක්මනින් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. හකුරු පැණි ඕනෙම නෑ. ඉතින් දැන් අපි බලමු මේ රස පැණි ආප්ප කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ආදරෙන් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වෙලාවේ subscribe කරගෙන යන්න කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාලා යන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි දැන් අපේ වීඩියෝ එකට මුලින්ම මේ වගේ පොඩි බෝල් එකක් අරගෙන ඒකට ඊස්ට් තේ හැඳි භාගයක් එකතු කරගන්න. ඊට පස්සේ සීනි තේ හැඳි භාගයක් සහ උණු වතුර තේ හැඳි 3ක් විතර එකතු කරගෙන මේ ඊස්ට් ටික හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ මේක ටික වෙලාවක් වහලා පිපෙන්න තියන්න ඕනේ. මෙහෙම කරපුවහම අපිට දැනගන්න පුළුවන් ඊස්ට් එක හොඳට ඇක්ටිව්ද කියලා. ටික වෙලාවක් ගියපුවහම පෙන වගේ උඩට ඇවිල්ලා පිපිලා තියෙනවා නම් මේ ඊස්ට් එක හොඳට පිපිලා තියෙන්නේ. දැන් මං මේ වගේ ලොකු බෝල් එකක් අරගෙන මේකට ඉන්දියාප්ප පිටි මේ වගේ මෙෂරින් කප් එකෙන් එකක් මං දාගන්නවා. ඉතින් ඔයාලට මේකට හාල් පිටි උනත් ගන්න පුළුවන්. අද මං හදන්නේ ඉන්දියාප්ප පිටි වලින්. ඉතින් ඔයා ගාව මෙෂරින් කප් නැත්තම් ඔයාලා ගෙදර තියෙන ඕනෑම කෝප්පයක් පාවිච්චි කරලා මේ ප්‍රමාණය මැනගන්න පුළුවන්. මේකටම පාන් පිටි මේස හැඳි 3ක් වගේ එකතු කරගන්න. ඉතින් මේ විදිහට පාන් පිටි එකතු කරගත්තාම අපිට මේක හයිය නැතිව ඉතාම මෙලකට හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි පාන් පිටි ටිකක් එකතු කරගන්නේ. දැන් අපිට මේ බැටර් එක හදාගන්න ඕන වෙනවා කිරි. ඉතින් මම මෙතන අරගෙන තියෙන්නේ පොල් කිරි. ඉතින් ඔයා පොල් කිරි වලට අකමැති කෙනෙක් නම් ඔයාට මේ වෙලාවේ ෆ්‍රෙෂ් මිල්ක් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ වගේ ටික එකතු කරලා මේ මිශ්‍රණය හොඳට කවලම් කරගන්න. මුලින්ම අපි ගොඩක් දියාඩු බැටර් එකක් හදාගන්නේ නැහැ. ඒ නිසා ටික එකතු කරගන්න. මේ වෙලාවේ සීනි එකතු කරලා කවලම් කරගන්න අතරතුරේ මම මේකට එකතු කරගන්නවා සීනි. මම මේකට සීනි කප් එකක් අරගෙන තියෙනවා. ඉතින් මම මේ සීනි කප් එකෙන් මෙස හැඳි දෙකක් වගේ දෙකක් තුනක් එකතු කරගන්නවා. අපි මේ බැටර් එකට ඉතින් ඊටු සීනි ටික මම කැරමල් එක හදාගන්න තියාගන්නවා. ඉතින් සීනි ටිකත් එකතු කරලා මේක හොඳට කවලම් කරගන්න. ඔන්න ඉතින් මම අවශ්‍ය ප්‍රමාණයට කිරි එකතු කරලා බැටර් එක හදාගත්තා. අපි අන්තිමේට බැටර් එකේ පදම බලලා මදි නම් ඒකට තව ටිකක් පොල් කිරි ටිකක් එකතු කරගමු. දැනට අපි මේ බැටර් එක මේ පදමට තමයි හදාගන්න ඕනේ. දැන් අපි අර ඉස්සෙල්ලා ඇක්ටිව් වෙන්න තියාගත්තු ඊස්ට් ටික මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඊස්ට් ටික හොඳට පෙන වගේ උඩට ඇවිල්ලා හොඳට පිපිලා තියෙන්නේ. ඉතින් මේ වගේ පිපිලා තිබ්බොත් විතරක් මේකට එකතු කරගන්න. දැන් ඊස්ට් ටික එකතු කරලා මේ ටික හොඳට අපි කවලම් කරගමු. හොඳට මේ ටික කවලම් කරගෙන ඊට පස්සේ අපි මේක ටික වෙලාවක් පිපෙන්න වහලා තියලා තියෙනවා. ඉතින් බැටර් එක පිපෙනකන් අපි මේකට ඕන කරන කැරමල් එක ලෑස්ති කරගමු. මුලින්ම අර මං ඉස්සෙල්ලා ඉතුරු කරගත්තු සීනි එකෙන් මේස හැඳි දෙකක් විතර මම මේකට එකතු කරලා මේක හොඳට කැරමල් කරගන්නවා. ඉතින් මුලින්ම හැඳි පාවිච්චි කරන්නේ නැතුව මෙන්න මේ විදිහට අපේ ශාත්‍යය ටිකක් කරකලා මේ විදිහට කැරමල් එක හදාගමු. මොකද හැඳි පාවිච්චි කරාම සීනි ටික කැට ගැහෙන්න වගේ බලනවා. ඉතින් මෙන්න මේ වගේ පෙන දාගෙන එනකොට මම මේකට එකතු කරගන්නවා නටන උණු වතුර ටිකක්. ඉතින් මේ වගේ එකතු කරගෙන හොඳට දැන් මම මේකට ඉතුරු සීනි ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක ටිකක් මම මේ විදිහට කවලම් කරගන්නවා. ඉතින් ඔයාට මේ සීනි කැරමල් කරලා පැණි හදාගන්නවා වෙනුවට මේ පැණි කිතුල් පැණි වගේ පැණි වර්ග උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට බුබුලු දාගෙන එනකොට මම මේක ලිප් ඕෆ් කරලා පොඩක් නිවෙන්න පැත්තකින් අරගෙන තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු පැණි එක. ඉතින් මේක ලස්සන පාටට තියෙනවා. ඉතින් දැන් විනාඩි 20ක් 30ක් ගියාට පස්සේ අපේ බැටර් එක හොඳට පිපිලා තියෙන්නේ. ඉතින් මේ බලන්න මෙන්න මේ විදිහට හැන්දට එනවා නම් ඉතින් මේක හොඳට පිපිලා තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ මේක හොඳට කවලම් කරගන්නවා.
ඊට පස්සේ මං අර නිවෙන්න තියාගත්තු අපි හදාගත්තු සීනි කැරමල් එක මම මේකට එකතු කරගන්නවා. ඉතින් දැන් මම මේ වෙලාවේ මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාගේ රස අනුව බලලා ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මේක හොඳට අපි දාගත්තු ලුණු පැණි ඒ ටික හොඳට මේකට උරා ගන්න විදිහට මේක හොඳට මම කවලම් කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ කැඩි කැඩි වැඩෙන පදමට තමයි තියෙන්න ඕනේ. ගොඩක් දියාරුත් නැති උකුත් නැති පදමක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාට මේ වෙලාවේ මේක ගොඩක් ඝනයි වගේ නම් පොල් කිරි ටිකක් එකතු කරලා ඒ පදම වෙනකන් හොඳට මේක මිශ්‍ර කරගන්න. ඉතින් දැන් හරි. දැන් ඉතින් අපේ පැණි ආප්ප ටික හදාගමු. ඉතින් මුලින්ම පෑන් එකේ තෙල් ටිකක් ගාගෙන මෙන්න මේ විදිහට මම මේකට අපේ බටර් එකෙන් ටිකක් එකතු කරලා හොඳට හොඳින් මේ වගේ තුනී කරගෙන මේක හොඳට වහලා විනාඩි 4-5ක් මේක මම හොඳට පුච්ච ගන්නවා. ඊට පස්සේ අපේ මේ පැණි ආප්ප එකේ මැදත් හොඳට තැම්බුනහම මෙන්න මේ විදිහට ස්පැචුලා එක භාවිතා කරලා මම මේක අනිත් පැත්තට හරව ගන්නවා. මේකේ උඩ පැත්ත අපි පුච්ච ගන්නෙ නැහැ. එක පැත්තක් විතරයි. ඊට පස්සේ මේ විදිහට නවාගෙන දෙපැත්ත දාගෙන හොඳට රන්වන් පාට වෙනකන් දෙපැත්ත හොඳින් මම පුච්ච ගන්නවා. ඉතින් මේ විදිහට පැණි ආප්ප ටික හොඳට පිච්චුනහම මම මේ පෑන් එකෙන් මේක අයින් කරගෙන අනිත් භාජනයට දාගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්තු අපේ පැණි ආප්ප ටික. ඉතින් මේ විදිහට හදාගත්තාම හරිම රසයි. ඉතින් බලන්නකෝ මේ විදිහට ගෙදරට අමුත්තෙකුට වුණත් මේ විදිහට ඔයාට ලස්සනට පිළිගන්නන්න පුළුවන්. ඒ වගේම තමයි මේක හදන්න ලොකු ගාණක් යන්නෙත් නැහැ. ඉතින් ඉක්මනින් හදාගන්න පුළුවන්. හරිම රසයි. ඉතින් ඔයාත් මේ රෙසිපි එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලාත් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ආයෙත් අලුත් රෙසිපි එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.